නමෝ බුද්ධාය ආයුබෝවන් සුබ නවසරක් වේවා කියලා ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් නිසි භාෂිතයේ අපේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ සැමට. ඉතින් ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි ලග්න පලාපල ගොඩක් අය ඉතින් අලුත් අවුරුදු උදාව ලැබුණවත් එක්කම බලාපොරොත්තු වෙන දෙයක් තමයි ලග්න පලාපල වලට කොහොම වෙයිද? අනේ මගේ ලග්නයට මොනව වෙයිද මේ අවුරුදු තුල කියලා. මොකද ජ්‍යොතිෂය කියන අපූර්ව විෂය තුල තමයි කියන්න පුළුවන් අනාගතය ගැන යම් ඉඟියක් දෙන්න පුළුවන් ප්‍රධානම විෂය තමයි ලෝකේ තියෙන ජ්‍යොතිෂය කියන විෂය. නිසා බොහෝ දෙනෙක් අද වෙනකොට මේ පෙරදිග පමණක් නෙවෙයි බටහිරත් ජ්‍යොතිෂය කෙරෙහි ලොකු නැඹුරුවක් තියෙනවා. විවිධ ජ්‍යොතිෂ විවිධ සම්ප්‍රදායන් විවිධ විෂයන් පාදක කරගෙන වුණ අනාගත කියනවා. සහ ඒවා පිළිපදින මිනිස්සු ඉන්නවා. බැහැර කරන කොටසකුත් ඉන්නවා. නමුත් බහුතරයක් මේ විෂය ගැන ලොකු විශ්වාසයක් තියෙන නැත්නම් මේ තරම් අවුරුදු ගාණක් වසර ගාණක් මේ වගේ විෂයක් පැවතෙන්නේ නැහැ. බුදුන් කාලට පෙර සිට පැවතිච්ච විෂයන් මේ. ඒ නිසා මේ විෂයන් මේ තරම් කල් පැවතෙන්නේ නම් මේ සත්‍යතාව පවතිනවා නැත්නම් මේව බැහැර වෙලා යනවා මිනිස්සුන්ට. අදටත් මේව පවතින්නේ මේ තියෙන සත්‍යතාව නිසා. ඒක නිසා ඉතින් අපි යමු ලග්න වලට අලුත් අවුරුද්ද කොහොම වෙයිද ලග්න වලට කියන එක. සමස්තයක් විදිහට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අවුරුද්දේ ලග්න වලට බොහෝ විටම අසුබ ඵල වැඩිපුර තියෙන බවක් තමයි දකින්න තියෙන්නේ. මොකද විශේෂ සංවත්සර කේන්ද්‍රයට අනුව මේක පරාභව කියන සංවත්සර තමයි යෙදিলা තියෙන පරාභව කියන පිරිහීම කියන අර්ථයෙන් තමයි ඒක යෙදিলা තියෙන්නේ. ඉතින් බොහෝ අංශවල පිරිහීමක් දක්වන්න ලැබෙන එක. ඒක නිසා බොහෝ අපේ ලග්න හිමියන්ටත් සියලු ලංකාවාසී ජනතාවටත් බොහෝ ලෝක වාසී ජනතාවටත් යම් යම් පීඩනයකට ලක් වෙයි. මොකද මේ යුද්ධයත් තුන්වෙනි ලෝක යුද්ධය දක්වා බොහෝ විට යන්න ඉඩකඩක් තියෙනවා. හේතුව මේක අර ට්‍රාන්ස්ෆෝම් නැත්නම් මේ ලෝකයේ වෙනස් වෙන කාලයක්, පරිවර්තනීය කාලයක්. බොහෝ විට ඒකාධිපති රාජ්‍යයන් කාලයක් තිස්සේ පාලනය කරපු රෙජීම් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම ඒක අපිට ඉස්සරහට දැන් ඉරානය වගේ රටක වුණත් දැන් තියෙන මේ තත්ත්වය වෙනස් වෙලා බලෙන් කරන්න උත්සාහ කරන සමහර විට කරන්න බැරි වෙයි ඇමරිකාවට ඉස්රායලට. නමුත් ඔවුන් විසින්ම 2028 පමණ වෙන විට මේක වෙනස් කරන්න ඉඩකඩ තියෙනවා. යම් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගනිවි ඉරානය කියන රටේ. ඉස්රායල කියන රටේ කාලයක් තිස්සේ හිටපු නායකයෝ වෙනස් වෙලා අලුත් නායකයෝ බිහි වෙයි. ඇමරිකාවෙත් එහෙම වෙයි. ඒ කියන්නේ මේ ඉතුරු කොරියාව චීනේ රුසියාවෙත් එහෙම වෙයි. මේක අලුත් ලෝකයක් තමයි 2030න් පස්සේ දකින්න පුළුවන්. බොහෝ විට 2035න් පස්සේ තමයි ඒකේ අර සාධනීයම ලෝකෙ ඉන්නේ. නමුත් ඒ දක්වා ලෝකය ඒ කියන්නේ මුළු දේශපාලන පක්ෂ පුද්ගලයන් පමණනේ සංස්කෘතිය වෙනස් වෙන ස්වභාවයක් තියෙන ලෝකෙ මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවා. අර බලෙන් පාලනය කරන්න යන අර පාලකීන්ට වඩා එක විදියට හිතන මොන ආධ්‍යාත්මයට බර මිනිස්සු ඉන්න විදියක් අර සමව හිතන්න හැම කෙනාම එක විදියයි කියන හිතන සංවිධාන මිනිස්සු බිහි වෙන කාලයක් වෙයි. ඒ කාලේ තමයි මේ බිහි වෙන්නේ. ඒ නිසා අනාගතය බොහෝ යහපත් වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ යහපත් වෙන අනාගතය බිහි වෙන්න කලින් විනාශයකුත් තියෙන. මොකද මහ පිපිරීමක් වෙලා තමයි මේ ලෝකයේ බිහි වෙන්න පාදක වෙන්නේ. සමහර දේවල් වෙනස් කරන්න දැඩි දේවල් ස්වභාව දහම් විසින් කරයි. සමහර දේවල් සුමුට විදිහට වෙනස් කරයි. විද්‍යෝෂණ පෙළපාලි වලින් සමහර දේවල් වෙනස් වෙයි. සමහර දේවල් ඊට වඩා දැඩි මහා පිපිරීම් වෙයි. ලෝක බලවතුන් වෙනස් වෙයි. ලෝකෙ මුදල් ලේඛකයෝ වෙනස් වෙයි. වඩා සාධාරණ ලෝකයක් වෙයි. ඒ අනුව තමයි 2050 වෙන විට බුද්ධ ධර්ම ලෝකේ ඉතුරු වෙන ධර්ම එකම ධර්ම වේ කියන අනාගත පවා ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම විද්‍යාඥයින් පවා ඒක නිසා මේ ඒ තත්ත්වයේ උදා වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික පාලකයෝ බිහි වෙයි. ඉන්දියාවේ ලංකාවේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික පාලකයෝ 2030ට වඩා මම විශ්වාස කරන 2035 වගේ කාලෙදී බිහි වෙයි. එතකන්
නිරංජනනම් දුෂ්කර කාල සීමාවන් පසු කරන්න වෙනවා අනිවාර්යයෙන් මිනිසුන්ට. යුද්ධ, බිය, ජීවිත හානි වගේ දේවල් ලෝකේ පුරා දකින්න ලැබී තින ප්‍රාර්ථනා කරමු කිසි කෙනෙක් යුද්ධය වන්දනා කරන්න එපා. යුද්ධේ කාටවත් හොඳක් කියලා නෑ ලෝකේ. මොකද නැති වෙන්නේ අහිංසක දරුවෝ. ඒ වගේම ඒ යුද්ධයට මම විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඔබ ඒව අනුමෝදන් කරගන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේගෙන් ශාක්‍ය වංශය විනාශ කරන එක අවස්ථාවකදී තවත් පිරිසක් රාජ්‍ය වංශයක් විසින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ විමසනවා ඔබ වහන්සේගේ වංශය ශාක්‍ය වංශයයි මේකට මැදිහත් වෙන්නේ නැති කියලා. බුදුරජාණන් වහන්සේ කියන කතාව තමයි ඔය ශාක්‍ය වංශිකයෝ එක්තරා කාලෙකදී ඒ යම් මත්ස්‍ය විලක් මට මතක හැටියට මේක වැරදි නම් සමා වෙන්න ඕනේ. මේ කියන්නේ මත්ස්‍ය ඉන්න විලක් ඉහලා ඒකේ ඒ මත්ස්‍යයන් මරාගෙන කාලා ඒකේ මේ මත්ස්‍ය සේනාව හිටිය රජ මාළුවා තමයි අද වේ අනිත් රජෙක් විදිහට ඇවිල්ලා ශාක්‍ය වංශය විනාශ කරන්න. ඒක නිසා කම්මෝ විපාකවත්තන්ති විපාක කම්ම සම්භව කර්මයේ විපාක හදනවා. ඒ වගේම විපාකය නැවතත් කර්මයක් හදනවා. ඒ ක්‍රමයට තමයි ලෝක කියන්නේ. මුගලන් හාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේ වෙන්න පෙර ආත්භාවයක දෙමාපිය දෙන්නව දිගුණු කීමට කැලේට අරන් ගිහින් හොරු ගහන විදියට ඇස් දෙක පේන්නේ නැති නිසා හොරු ගහන විදියට කැලේදී ඔහු විසින්ම පහර දීලා මරනවා. ඒ මරීමේ ප්‍රතිඵලයක් විදිහට ආනන්තරීය පාප කර්මයක් වෙලා ඇවිල්ලා ආත්ම ගානක් නිරේ දුක් විඳලා ඇවිල්ලා අවසානයේදී ඒක අවසන් කළා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනතර ශරීරයේ නිල් පහති ස්වභාවය යන්නේ නැහැ කිය ප්‍රතිඵල විදිහට අම්මට තාත්තට ගහපු එක අර ඒ ඇඟ නිල් පාට වෙලා රතු පාට වෙච්ච පොල් පහර වලට ඉති ප්‍රතිඵලයක් විදිහට ඒ වගේම අච්චර ඉදිමුතුනතර අග්‍ර රහතන් වහන්සේ විලත් පොරුන්ගෙන් කොට කාලම රින්නේ එකකින් බේරෙන්න බැරි වෙනවා. ඒක නෙමෙයි මට මතක් කරන්න ඕනේ. ඔබ දන්නවද මේ වෙලාවේ ගම්මැසියෝ ටිකක් එනවා මේක දකින්න කියන්නේ මේ අම්මට තාත්තට ගහලා මරලා දාපු බව දකින්න. මේක කරේ ඔහු කියලා උන් දැනගන්න. මේ වෙලාවේ උන් කරන දේ තමයි මූව අල්ලලා ඇටකටු පොඩි කරලා මරන්න ඕනේ කියන අදහස උන්ගේ ඔළුවට එනවා. ඉතින් මෙන්න මේ ඔළුවට ගත්ත මූව අල්ලලා ඇටකටු පොඩි කරලා මරන්න ඕනේ කියන අදහස චේතනාව මොකද චේතනාහම් වික්කවේ කම්මම් වදාමි බුදුහාමුදුරුවෝගේ දේශනාව වෙනස් වෙන්නේ නැති දේශනාව. මේ චේතනාව පිට උන් සසර පුරා හොය එනවා. දැන් අරක පරිමහ ගන්න. අවසානයේදී උන්ට මුණ ගැහෙන්නේ අර හොරෙක්වත් අර මිනිමරුවවත් නෙමෙයි. ඒ ආනන්තරීය පාප කර්ම කරපු මිනිමරුව නෙමෙයි. ඒවා ගිවලා අවසන් කරපු මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ. උන් තමයි හොරු සංචුවක් විදිහට ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට ගහලා මරලා දාන්නේ. උන්වහන්සේව පිරිනුවම් පාන සලස්සන්නේ. ඉතින් මත කියාගෙන මුගලන් මහරහතන් වහන්සේගේ අපලය නැත්නම් ඒ විපාකයේ තියෙන ඉවරයි. උන්වහන්සේ නිබ්බාන සුවයටපත් වෙනවා. මේකත් එක. හැබැයි අර මිනිස්සු මොකද්ද කරගන්නේ? ආනන්තරීය පාප කර්මයද ඔබ දන්නවා රහතන් වහන්සේලා මැරීම පාප කර්මයක්. මුගලන් රහතන් වහන්සේගේ ආනන්තරීය පාප කර්මය එතනින් අවසන්. හැබැයි වුන් රහතන් වහන්සේ කෙනෙක් මරලා ආනන්තරීය පාප කර්මයක් කරගන්නවා. දහස් ගාන සමහර වෙලාවට තාමත් නිරේ දුක් විඳින නිසා මේ ලෝකේ තියෙන යුද්ධ වලට අනුමෝදන් වෙන්න එපා. ඕවා එක පැත්තක් අරගෙන මම දැක්කා ඊශ්‍රායල් ඉරාන කියලා අපේ රටේ අයත් මේ කරගන්නවා. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා ආදරේ මේ අලුත් අවුරුද්දේ ආදරේ පතුරවන්න කොයිම කෙනෙක්වත් යුද්ධය වන්දනා කරන්න එපා. එක පැත්තක් ගන්න එපා. යුද්ධය කිසිම පැත්තකට හොඳ නැහැ. මොකද 30 වසරක් තිස්සේ අපි යුද්ධයෙන් දැඩි ලෙස පීඩා විඳපු જાතියක්. ඒ නිසා අනාගත ලෝකයේ යුද්ධ නිති ලෝකයක්. එහෙම හිතන පතන જાතියක් ඉන්නේ ආධ්‍යාත්මික ලෝකයක්. එහෙම නොහිතන මිනිසුන්ට ඉස්සරහට ලෝක කරදර වෙයි. ඒ නිසා අපි මෛත්‍රිය පතරවන සමාජයක් වෙමු. ඒක මගේ බොහොම ආදරණීය ඉල්ලීමක්. ඉසිබාහිත ප්‍රේක්ෂක ඔබ සැමගින් කරන යෝගම ලංකාවාසී ලෝකවාසී ඔබ සැමගින් කරන ලෝක යුද්ධේ නිමා වේවා කියලා හිතන්නේ. මොකද මේ අපේ ඇඟේ පිට වෙන ඕරා එක තමයි
තමයි මේ විශ්වයේ මේ කිරණ නැත්නම් සූර්ය කිරණ මේ විශ්වයේ අනිත් ග්‍රහ කිරණ මේ සියල්ලම ගහකොළ මේ සියල්ලටම බලපාන්නේ මේ කිරණ පද්ධතියේ. ඒ නිසා මේ කිරණ පුළුවන් තරම් සුදු කිරණ විදිහට තියාගන්න උත්සාහ කරන්න. ඔය නිතරම රතු පැහැති කිරණ හදාගන්න එපා. ඒක අපිට ජ්‍යොතිෂ වෙනවා. රතු කියන්නේ කුජ ග්‍රහය, ලේවල් අධිපති, ඒ වගේම සටනට අධිපති, ඒ දැවෙන ගින්දර. ඒක නිසා මේ ගින්දර තියාගන්න එපා. නිතරම නිවිච්ච සඳු ග්‍රහය වගේ, සිකුරු ග්‍රහය වගේ නිවිච්ච බොහොම හිතක් තියාගන්න කියලා අද කියනවා. එහෙනම් අපි ප්‍රමාද නොකර ලග්න පලාපලට යමු. ඔබ බලාපොරොත්තු වෙන එක විශේෂයෙන්ම මේ අපි ආරම්භ කරමු මේෂ ලග්නයේ. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ 12 යන්නේ ඉන්නේ ශනි ග්‍රහයයි නීච බුදු ග්‍රහයයි සමගින්. ඔබ දන්නවා මේෂ ලග්නයේ ඒ රාෂ්ටකයක් ගත කරන්නේ විශේෂයෙන් පළවෙනි අදියර 2027 6 මාස 3 වගේ කාලය දක්වා ගත කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේෂ ලග්න හිමියන් ප්‍රවේශම් වෙන්න ඕනේ. බය කරනව නෙමෙයි. හැබැයි ප්‍රවේශම් වෙන්න. මේ පිහිටීම ඒ තත්ත්වය තවත් වැඩි කරන පිහිටීමක් වෙනවා. විශේෂයෙන්ම පාදාශ්‍රිත පාදවල පහළ විශේෂයෙන් වම් පාදය පහළ ආශ්‍රිතව තුවාල යම් දේවල් ඇනීම් ඇති වෙන්න පුළුවන්. කැඩීම් බිඳීම් මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අනතුරු ඇති වෙන්න පුළුවන් කාලයක් ප්‍රවේශම් වෙන්න. ඊට පස්සේ විදේශ ගමන් පදිංචි වෙනස් වීම බලාපොරොත්තු වෙන සිටින මේෂ ලග්න හිමියන්ට නම් හොඳ කාලයක්. හැකියි හොඳ කාලයක්. ඒ අධික වියදම් ඇති වෙනවා. අනතුරු ඇති වෙයි. ඒක නිසා ප්‍රවේශම් වෙන්න. රෝගාබාධ රෝහල්ගත වීම ඇති වෙන්න පුළුවන්. නැත්නම් අඩු ගානේ ළඟ ඥාති කෙනෙක්ගේ රෝගයක් වෙනුවෙන් හරි වෙහෙසෙන්න රෝහල් සාත්තුවට ඉන්න හෝ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න. වියදම් අනිවාර්යයෙන්ම අධික වෙනවා. ඊට පස්සේ ළඟ ඥාති හිත මිතුරන් ඒ ඥාතීන් ඉන්නවනම් බෙහෙත් එහෙම ගන්න රෝගාතුර ඉන්න ඔවුන්ගේ ඒ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඔන්න විශ්ලේෂ ඉති වෙලාවට බෙහෙත් ගන්න කියන්නේ මොකද ඥාති හිත මිතුරන් මරණ ඇති වෙන්න පුළුවන්. සිත් පීඩා ඇති වෙන්න පුළුවන්. නිතරම තමගේ වචනේ නිසා සමහර විට ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. සිත් පීඩා නිතරම මානසික අවිවේකී ඇති වෙන්න පුළුවන්. නිතරම මොකක් හරි ගැන හිතේ වද වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය නිසාම නින්දන යම් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ධාර්මිකව බොහොම අර දාන මොනවා හරි දෙන්න පුළුවන් දෙයක් ආහාර වේලක් හරි සතෙකුට හරි දීලා බොහොම ධාර්මිකව සිත සැනසීම තියාගන්න. මොකද මේ කාලේ තත්ත්වය තියෙන මේ කාලේ මේක ලබන අවුරුදු මෙදාහරියෙන් පස්සේ පහවල යනවා අනිවාර්යයෙන්ම ලක්ෂණයට සෙන්සුරාවට පස්සේ. ඒ වගේම නිවසින් පිට වැඩි වෙලාවක් ගත කරන්න ඉඩකඩ තියෙනවා. මේකේ ඔබ මේ පිහිටීම වුණත් ධාර්මික ජීවිතයක් ගත කරන්න වැඩි කාලයක් වෙන වෙනවා. ඒක තමයි කළ යුතු දෙයක්. මොකද අපල තත්ත්වෙ මගහැරෙන්න ධාර්මිකව කොහොම උපේක්ෂා සහගතව ජීවත් වෙන්න කියන එකයි අපි ඉල්ලන්නේ. ඒ වගේම අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙන්න පිහිටීමක් තියෙනවා. ඒ වගේම රවි ග්‍රහය මේෂ ලග්නෙට ඇවිල්ලානේ අවුරුදු 10 වෙන්නේ. ඒක නිසා මේ ටිකක් ආඩම්බරකාරී ගතිත් ඇති වෙන කාලයක් සිකුරුත් එතන ඉන්නවා. ඒ නිසා ටිකක් ආඩම්බරකාරී ගති ඇති වෙනවා. ඒ වගේම සස්සින් තනතුරු ලැබෙන්න හොඳයි. හදිසි ධනලාභ වගේ දේවල් ලැබෙන්න හොඳයි. දුර බැහැර ඉන්න මිතුරන් යාළුවන් හමු ගැහෙනවා. නැත්නම් අලුත් යාළුකම් දුර බැහැර ඉන්න අය සමග ඇති වෙනවා. ඊට පස්සේ දීර්ඝ ගමනුත් යෙදෙනවා. ඒ වගේම නිකන් තේරුම් නැති නිෂ්ඵල ගමනුත් යෙදෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවෝ ගැන බැලුවොත් අධ්‍යාපන ලබන දරුවන්ට නම් හොඳයි. අධ්‍යාපනයේ උනන්දුවයි මතක ශක්තියයි වැඩි වෙනවා. අධ්‍යාපනයේ ජයග්‍රහණ ලැබෙන විශේෂයෙන් කේතු ග්‍රහය පස්සෙන් ඉන්නේ. ඒක මොන හොඳ තත්ත්වයක්. අධ්‍යාපන ලබන දරුවන්ට මතක ශක්තිය වැඩි වෙන්නේ. ගෘහදිවිය ගත්තොත් හත්වැන්නාධිපති ලග්නගත වීම හොඳයි. හැබැයි විවාහක මේෂ ලග්න හිමියන් අතර සමගිය වර්ධනය වෙන්න එක හේතුවක් වෙනවා. බලුචානි ශනි මංගල යෝගයේ දෙල් තියෙන කුජ ශනි බුධ එකතු වෙලා විශේෂයෙන් කුජ ශනි එකතු වීම ශනි මංගල යෝගය කියලා අපි හඳුන්වන්නේ. විවාහ අපේක්ෂාවෙන් ඉන්න මේෂ ලග්න හිමියන් නම් බොහෝ විට විවාහය ප්‍රමාද වෙන්න හේතුවක් වෙනවා. අතර සම්බන්ධතා පවතින මේෂ ලග්න හිමියෝ බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් විසීමෙන් තමන්ගේ සම්බන්ධතාවය රැක ගන්න උත්සාහ කරන්න ඕනේ. ගැටලු ඇති වෙන්න පුළුවන්.
විවාහක මේ ලග්න හිමියනුත් වාද වේද වලට යන්නේ නැතුව තම විවාහය රැකගන්න උත්සාහ කරන්න ඕනේ. මේෂ ලග්න හිමියන්ට මේ විදිහට තමයි පලාඵල දෙන්නේ. ඉතින් මේ අපල දුර වෙලා යහපතක් වෙන්න කියලා මේෂ ලග්න හිමියන්ට ප්‍රාර්ථනා කරනවා. ඊළඟට වෘෂභ ලග්නය ගත්තොත් වෘෂභ ලග්නේ ලග්නාධිපතියා ඉන්නේ 12 වෙනි වියදම් ඉහළ යනවා. විදේශ ගමන් හෝ දුර ගමන් අපේක්ෂාවෙන් ඉන්න වෘෂභ ලග්න හිමියන්ටත් බොහොම හොඳයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආශ්‍රිතව මෙනික් වගේ පොළවෙන් ලැබෙන දේවල් ආශ්‍රිතව යෙදී ඉන්න වෘෂභ ලග්න හිමියන්ටත් හොඳයි. ඒ වගේම දේපල සම්බන්ධ යම් ගැටලු මතු කරන්න පුළුවන්. නැත්නම් දේපල වලින් ලැබෙන නියම ආදායම නියම පල් ලැබෙන්න බැරි කාලයක් වෙන්න පුළුවන්. දේපල දුර්වල වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම දේපල සම්බන්ධ ගැටලු නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වියදම් ඉහළ යන කාලයක් මම ඉස්සෙල්ලා කිව්වා. රැකියා තත්ත්වයේ යම් ගැටලු මතු කරන්න පුළුවන්. ඒ වෘෂභ ලග්න හිමියන් නිෂ්ඵල ගමන් ගොඩක් වැඩි වෙනවා. අධ්‍යාපනයේ නිරත දරුදරියන්ට වෘෂභ ලග්නේ ගැටලු ඇති වෙන්න පුළුවන් යම් ගැටලු. ඒ වගේම විවාහ අපේක්ෂිත වෘෂභ ලග්න හිමියන්ට විවාහ කල්යන ස්වභාවයක් වෙන්නවා. යුග දිවිය කතා කරන අයයි ආදර සම්බන්ධතා තියෙන පවත්වාගෙන යන අයයි වඩා සැලකිලිමත් ඉවසිලිමත් කල්ගත කරන්න ඕනේ කාලයක් තමයි මේ ඉඳලා තියෙන්නේ. ඒ වගේම මිථුන ලග්න හිමියන් ගත්තොත් ඔබේ ලග්නේ ගුරු ග්‍රහ ස්ථානගත වීමෙන් තමයි ආරම්භන්නේ අවුරුද්ද. ඔබට ඇති පිළිගැනීම සමාජ පිළිගැනීම ඉතාමත් වැඩි වෙනවා. ඔබ වෙනදට වඩා පොඩි ආකර්ෂණීය ගතියක් ඇති වෙනවා. යම් ශරීරයේ මහත් වීමකුත් මේ අවසර තුළ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියා කටයුතු වල ප්‍රගතියක් ඇති වෙනවා. වෙනදට වඩා වැඩි කඩිසරකමක් කාර්යක්ෂම බවක් රැකියා කටයුතු වල ඇති කරනවා. උසස් වීම වගේ දේවල් ඇති වෙනවා. ටිකක් හුදකලාව ඉන්න හිතෙන කාල සීමාවක් වන්දනා ගමන් යෙදෙනවා. ඒ වගේම අධ්‍යාපන ලැබෙන මිථුන ලග්න හිමි දරුවන්ට යහපත් කාලයක්. විවාහ දිවිය ගත කරන මිථුන ලග්න හිමියන්ගේ පෞල් ජීවිත සාර්ථක වෙන කාලයක්. ආදර සම්බන්ධතාවලට යහපත් සමස්තයක් විතරගත මිථුන ලග්නේ මේ වසරේ තාම හොඳ කාලයක් තමයි ගත කරන්නේ. ඒ වගේම අපි කටක ලග්නෙට කොහොමද කියලා බලමු. ලග්නාධිපති 8 වැන්නේ රාහු සමග යෙදලා ආරම්භ කරන්නේ මේ වසර. ඒ තරම් හොඳ අවුරුද්දක් නෙමෙයි. අනතුරු ඇති වෙන්න පුළුවන්, සිත් පීඩා ඇති වෙන්න පුළුවන්, රෝගාබාධ ඇති වෙන්න පුළුවන්, ඒ හින්දා කරදර ඇති වෙන්න පුළුවන්. tempat ධනියට හොඳ නැහැ, tempat ධනිය අඩු කරන්න පුළුවන්. දත් රෝග, ඇස් රෝග වැළඳීමේ හැකියාවක් තියෙනවා. ලැබීම් වලට යහපත් පින්කම් වලට සහභාගී වෙන්න අවස්ථාව යෙදෙනවා. අධ්‍යාපන ලැබෙන දරුදරියන්ටත් හොඳයි. උසස් අධ්‍යාපනයට මඟ පෑදෙනවා. විවාහ අපේක්ෂක කටක ලග්න හිමියන් විවාහ ප්‍රමාද වීමට හේතු යෙදෙන්න පුළුවන්. විවාහ සිටින අය අතරද අඩදම්බර වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හින්දා සැලකිලිමත්ව විවාහ ජීවිතය ගත කරන්න කියන එකයි අපේ උපදේශය. ඒ වගේම අපි ඊළඟට යන්නේ සිංහ ලග්නයට. ඔබ දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අමතර දෙයක් කියන්නේ ලෝකෙ මේ වෙලාවේ වැඩිම කතා බහට ලක් වෙන පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලග්නේ සිංහ ලග්නේ. සිංහ ලග්නේ කේතු ග්‍රහය යෙදිලා 7 වෙනි රාහු චන්ද්‍ර සෙනසුරු 7 8 කුජ බුධ යෙදිලා තමයි මේ අවුරුදු උදා වෙන්නේ. ඒට අනුව දීර්ඝ ගමන් බිමන් යෙදෙනවා. වන්දනා ගමන් බිමන් යෙදෙන කාලයක්. විදේශ ගමන් බලාපොරොත්තු වෙච්ච සිංහ ලග්න ඉන්නවනම් ඒ ගමන් බිමන් සාර්ථක වෙන කාලයක්. ටිකක් කම්මැලි වෙන්න හිතෙන කාලයක්. එතනති වෙලා ඉන්න හිතෙන කාලයක්. නැත්නම් උදකලා වෙලා ඉන්න කාලයක්. කල්පනාවෙන්ම නිකන් ඉන්න කාලයක් වෙනවා. ටිකක් සමාජෙත් එක්ක ගැටෙන්න වැඩි කැමැත්තක් නැති වෙන කාලේ. නැත්නම් ඒක කකුල් අමාරු හින්දා හෝ කකුල් වල ආබාධ ගති නිසා හෝ එක තැනට වෙලා ඉන්න හිතෙන කාලයක් වශයෙන් තමයි මේ කාලයේ සිංහ ලග්න හිමියන්ට යෙදෙන්නේ. මානසික පීඩාව අනිවාර්යයෙන්ම වැඩි වෙන කාලයක්. මොකද අෂ්ටමයට අෂ්ටකේ ගත කරන්නේ ඒකට කුජත් තියෙන එක නිසා අනතුරු ඇති වෙන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම ලබන මාසේ
11 වෙනිකම් ප්‍රවේශම් වෙන්න ඕන. නමුත් මේ තත්කාල කේන්ද්‍රය අනුව ලබන වර්ෂය සඳහාම මේ තත්ත්වය බලපානවා, පෙන්නුම් කරනවා. ඒක නිසා අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ. වාහන පැදීමේදී හෝ අනතුරුදායක දේවල් කිරීමේදී ප්‍රවේශම් වෙන්න ඕනේ. අනතුරු ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් කතා බහ ගැටුම් වලට ආදී යෑමේදී වඩා ප්‍රවේශම් වෙන්න ඕනේ. ආදායම් ලැබීම වලට හොඳයි. නමුත් ජූන් 2 වෙනිදායින් පස්සේ ඒකෙත් යම් අඩුවක් වෙන්න පුළුවන්. සංවත්සර කේන්ද්‍රය අනුව පෙන්වන නිසා අවුරුදු පුරාම මේක බලපෑවත් ජූන් 2කින් පස්සේ ගුරු ග්‍රහය 12 වෙනිදාට යනවා. ඒ අනුව විදේශ ගමන් වලට හොඳයි. නමුත් ආදායම් ලැබීම වල ගැටලු ඇති වෙන්න පුළුවන්. අනතුරු ආදීන් ප්‍රවේශම් වෙන්න ඕන අනිවාර්යෙන්ම. වියදම් අධික වෙනවා. අන් අයගෙන් දෝෂාරෝපණ, නින්දා අපහාස ඇති වෙන්න පුළුවන්, බැනුම් අහන්න වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇති වෙන කාලයක්. විවාහ දිවියේ ගත කරන සිංහල ලග්න හිමියන් ප්‍රවේශම් වෙන්න ඕන, ගැටලු ඇති වෙන්න පුළුවන්. හවුල් කටයුතු වලට ඒ තරම් හොඳ නැහැ. හවුල් කටයුතු අවුල් කරගන්න කාලයක් මේ කාලේ. ඒ වගේම ආදර සම්බන්ධතා ගත කරන සිංහල ලග්න හිමියන් විවාහ අපේක්ෂකයින් ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා තමන්ගේ සම්බන්ධතා නිසිලිවන්තව බොහොම සැලකිලිමත්ව ආරක්ෂා කරගන්න හැටියට උපදේශයක් දෙනවා. අධ්‍යාපනය ලබන සිංහල ලග්න හිමියන්ට ජූනි 2 වෙනිදා දක්වා විශේෂයෙන්ම සුබයි. විදේශ අධ්‍යාපනයක් හදාරන අයට හෝ හදාරීමට බලාපොරොත්තු අයට ඉන් පස්සේ කාලය ඉතාමත් යහපත්. විදේශ ගත වීමට බලාපොරොත්තු වන සිංහල ලග්න හිමියන්ට සුබ කාලයක්. විශේෂයෙන් ජූනි 2කින් පස්සේ ඉතිසලා අයට අධ්‍යාපනය ලැබෙන අයට, උසස් අධ්‍යාපන ලැබෙන අයට හොඳයි. සමස්තයක් විදිහට ගත්තාම සිංහල ලග්නයට අශුභ ඵල වැඩි ප්‍රමාණයක් තමයි ගත වෙන්නේ. විශේෂයෙන්ම මේ ලග්නාෂ්ටමයේ රාශිකයත් එක්ක ඒක මේ මුළු අවුරුදු පුරාම තියෙනවා. ලබන අවුරුද්දේ ජූනි මාසේ 3 වෙනිදා වගේ තමයි මේ තත්ත්වය පහව යන්නේ. ඒ වගේම කන්‍යා ලග්න හිමියන්ට කොහොමද කියලා බලමු. කන්‍යා ලග්න හිමියන්ට රැකියා කටයුතු වලට යහපත්. ඒ වගේම ජූනි 2කින් පස්සේ ලැබීම් වලටත් යහපත් වෙනවා. මොකද ගුරු ග්‍රහය ජූනි 2කින් පස්සේ 11 වෙනිදාට යනවා. ලැබීම් වලට යහපත්. නමුත් අම්ල පිත්ත රෝග වැනි රෝග හට ගන්න පුළුවන්. සෙම් රෝගත් හට ගන්න පුළුවන්. ඉතින් 6 වෙනි රාහු සහ සඳු සංවත්සර කේන්ද්‍රයේ අනුව කන්‍යා ලග්නයේ පිහිටීමත් එක්ක විදේශ රැකියාවලට උත්සාහ ගන්න අයට යම් බාධා ඇති වෙනවා. විවාහය සම්බන්ධව අර්බුද ඇති වෙන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න ඕනේ, ගැටුම් වලට නොයා ඉන්න ඕනේ. මුත්‍රා රෝග ආදී හැට ගැනීමත් වැඩි ඉඩක් තියෙනවා. ප්‍රසිද්ධ වෙන කාලයක්. වියදම් පාලනය කරගන්න පුළුවන් කාලයක්. වියදම් පාලනය වෙයි. නමුත් මානසික පීඩාත් යම් යම් මට්ටමකින් වැඩි වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික පැත්තට වැඩියෙන් යොමු වෙයි. ඒ වගේම අධ්‍යාපන ලබන දරුවන් වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ. Tamanට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න 120ක් වගේ ප්‍රමාණයක්වත් මහන්සි වෙන්න ඕනේ. Taman බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට ලබා ගන්න නම්. ඒ වගේම අධ්‍යාපනයට බාධා වෙන පිළිතුරු පවතිනවා. ඉතින් තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් මේ සත්‍යයන් පුළුවන් තරම් මගහැර ගන්න පුළුවන්. ඒ සියලුම අපි ඉදිරියේදී අනිත් ලග්න ටික ගෙනෙනවා ඉතාමත් ඉක්මනින්. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා සියලුම ලග්න හිමියන්ට පවතින අපල දුරු වෙලා යහපත් නව වසරක් උදා වේවා කියලා දළදා සමුදු පිහිටෙන් එන ඔබට සුබ දවසක්. අයිබෝවන්.